We are going. එහෙනම් යකාටත් බයි බයි කියනවා. හරිනේ? කියමයි කියලා වැඩක් නැහැ. අක්කම තමයි බලන්නේ. ජපානට ආව නම් අනිවාර්යෙන් මේකට නගින්න යන්න ඕනේ. අනිවා. සුබ දවසක් ගයිස්. එහෙනම් හැමෝටම හැමදාම අපිත් එක්ක රැඳී සිටින්න. එහෙනම් තවම subscribe කරලා නැති අය subscribe කරලා අපිට සහභාගී වෙන්න. අනිවාර්යෙන්ම Amazing Japan වල අනිවාර්යෙන්ම වීඩියෝස් රැගෙන එනවා. මේවා තවත් හොඳ ලස්සන ගමනක් ගියා. ඒ ගමන පිළිබඳ විස්තරය තමයි තියෙන්නේ. එහෙනම් කට්ටියම අද මේ ගමනේ ෆන් එක බලන්න අනිවාර්යෙන්ම අපිට subscribe කරලා සහයෝගය ලබා දීලම වැඩේට බහින්න. එහෙනම් කට්ටියටම ජය වේවා. එහෙනම් අපි බලමු කොහොමද මේ ගමන ගියේ කියලා. මේ පාකින් එකේ වාහනේ නැවතුවා මේ තින්නේ අර ඉලෙක්ට්‍රික් මේ චාර්ජර් එක EV කියලා තියෙන්නේ. මේ ආබාධිතයන්ට නවත්තන්න තියෙන තැන තියෙන පාකින් එක. ඉතින් කොහොම ඇතුළට යන් අපි. මුලින්ම අපිට දකින්න ලැබෙනවා මේ පරණ කාලේ ට්‍රේන් එකක්. මෙතන තමයි මේ ස්ටේෂන් එක තියෙන්නේ. සේබුෙන් UNC ස්ටේෂන් කියලා තියෙන්නේ ඒක නම. ටිකට් ගන්න යන තැන මේ තියෙන්නේ. උදේ 10 ඉඳලා හවස 6 වෙනකම් තියෙනවා. සේබුෙන් UNC. waiting time එක බිඳුව කියලා තියෙන්නේ අද ලකි. ඔව් පල්ලෙහා ඉඳලා ගත්තාම මෙන්න වගේ සීන් එකක් නේ. ride with Godzilla. Ultraman කියලා එකක් තියෙනවා. Ultraman කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඒක ප්‍රොනවුන්ස් කරන්න හරියට දන්නේ නැහැ. ඉතින් ride with Godzilla. දැන් යන්නේ අපි Godzilla සමග පොඩි රයිඩ් එකක් දාන්න. ඇතුලේ තමයි වැඩ කැල්ල තියෙන්නේ. මේක පේන්නේ නැහැ ඉතින්. මෙතනින් එහාට මම යන්න පුළුවන් හරියට මං අරගෙන ගිහිල්ලා පෙන්නන්නම්. ජුක්ස් බොස් එහෙම තියෙනවා. අයිස්ක්‍රීම් උත් තියෙනවා මේ. අද එච්චර සෙනග නැහැ. ඒක මාර මේ වාසියක් අද. නැගලා බලමු එහෙනම් උඩට. මෙන්න මේ වගේ පොඩි කාමරයක් තියෙනවා. මේ කාමරේ මෙතනින් එහාට තමයි එන්ටර්ටේන්මන්ට් එක තියෙන්නේ. ඉතින් ඔතනින් එහාට අපිට කැමරාව අරන් යන්න බෑ. ඉතින් මෙන්න හොඳ පොයින්ට් එකක් මම දෙන්නේ මේ Godzillaගේ items මේකවල මේ ආදායම් මාර්ග හදලා තියෙන හැටි පේනව නේද? දැන් අපි දැන් මේකවල character promote කරනවා. ඒ කියන්නේ Godzillaගේ character promote කරලා මෙතනින් එළියට යනකොට ඒව විකුණනවා. ඉතින් දැන් අපේ ලංකාවේ මම කියන්නේ මේක හොඳ අයිඩියා එකක්. මේ දොස්තර හොඳ හිත කියලා එහෙම තියෙනවා. ඒව ප්‍රොමෝට් කරන්න පුළුවන්. මේ තියෙන අල්ට්‍රාමාන් කියලා මේකක් මේ බලන්නකෝ ඒක ලස්සන. මේ ඉතින් මේවා ඉන්ඩෙන්ඩ් මේවා දියුණු කරනවා. ඒගොල්ලෝ එතකොට මේ ආදායම් මාර්ග හදනවා මේගොල්ලෝ. දැන් මේ වගේ එන්ටර්ටේන්මන්ට් හදනවා. දැන් අපිට පුළුවන් මේ දොස්තර හොඳ හිත වගේ කතාංගයක් අරගෙන ඉල්ලා මේ කැරක්ටර් ප්‍රොමෝට් කරන්න. ඉතින් ඒවට එහෙම අදහසක් එන්නේ නැහැ කියන්නේ ඉතින් ඒක අපේම කර්මයට තමයි ඉතින්. එමර්ජන්සි නෝටිස් කියලා වැටලා තියෙන මේ Godzilla appears. ආයි ලොවෙත් නෑ මේ පුදුම මාර අත්දැකීම් ඉතින් මේවා. Godzillaගේ මේ රයිඩ් එක මේක තියෙන්නේ ඇතුලේ. Godzilla ride මේක තමයි මේ කොහමද අර තියෙන අර නිල් පාට මේ කට වගේ තියෙන උතරින් තමයි අර නිල් පාට මේ එළිය එන්නේ මේ උතරින් තමයි කට්ටිය බ යන්න ඕනේ අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ තේරුණාද කියන දේ අයවල කියමයි කියලා වැඩක් නැහැ අක්කම තමයි බලන්න Godzilla ride කියලා තියෙන්නේ ගියා ආයිතින් කියලා වැඩක් නෑ මොට්ටම අට්ටියම ජපානට ආව නම් අනිවාර්යෙන් මේකට නගින්න යන්න ඕනේ. ඒ කියන්නේ ජපානයේ ෂෝවා පීරියඩ් එකේ මේ ඒ කියන්නේ
shopping complex. මේ එළවලු එහෙම විකුණන්න තියෙන්නේ. ඒ ඉස්සර කාලේ කඩවල්. පරණ ටයර් කඩයක් එහෙම තියෙන්නේ. මේ පරණ ටයර් ඊළඟට අර හුලං ගහන පොම්ප එහෙම තියෙනවා මේ. බයිසිකල් කඩේ. මේ තියෙන්නේ මරු ඩ්‍රම් සෙට් එකක්. තවාසි. ඒක මේ තියෙන තවාසි. ඊළඟට අර කොසු වගේ ඒවා තියෙනවා නේ. මේ කොසු මේ ඉස්සර කාලේ ඉතින් විකුණුපු මේ ජපානයේ අර ෂෝවා පීරියඩ් එකේ කියන්නේ ෂෝවා නිදයි කියලා කියන්නේ ඒකට ෂෝවා පීරියඩ් එකේ මේ වගේ කඩ තමයි ඉස්සර තිබිලා තියෙන්නේ මේ. ඒ කියන්නේ ඉස්සර කාලේ නම් ඉතින් කොකා කෝලා, ස්ප්‍රයිට් අර ඔක්කොම තියෙනවා ඉතින් මේ. මේ ඉස්සර කාලේ බෝල් ගේම් මේ තියෙන්නේ බෝල් මේ බෝලේ අර මේ යකාගේ අර මේ පපුව මැද්දට දාන්න ඕනේ. මේ හිලෙන් තමයි දාන්නේ මේ කොළ පාට, හිල් පාට එක එක පාට තියෙන්නේ. දාපුවාම ඒකට මේ ඒක හරියට දාපුවාම අපිට ප්‍රසන්ට් එකක් ලැබෙනවා. මේ තියෙන්නේ ප්‍රසන්ට්ස්. ටැග්. එහෙනම් යකාටත් බයි බයි කියනවා. හරිනේ? මේ ඒ කාලේ ඉඳන් මේ සෙල්ලම් බඩු එක සෙල්ලම් කරන ඒවා. එතන තියෙන්නේ අර බෝල් ගේම් එකක්. ඒ බෝල් එක දාන්න ඕනේ අන්න මෙන්න මේ දැලට දාන්න ඕනේ. අලි මේක ගෝ රවුන්ඩ් එක. අලියෝ කැරකෙන උඩ. අර එකට ළඟ කියන්නේ මෙන්න මේකට. ඕම. කියන්නේ මෙන්න මේකට මේ.俺はヴァンパイアのコスプレだ。使用するぜ。逆に赤ワインは මේ මෙතන මේ වොයිස් එකේ ගැම්ම මේක ජපන් භාෂාව තේරෙනවා නම් මාර ගැම්මක් මේ වොයිස් එකේ. ඊළඟට රහින්න යන්නේ මේ තියෙන්නේ ජෙට් කෝස් එක. අම්මට සිරි වෙන්න යන්නේ අම්මට සිරි වෙන්න. අම්මට සිරි වෙන්න කියලා කොට එතන මේ ලුතු එකක් නෙමෙයි පොඩි එකක් ඒක. ගණන් ගන්න එපා කියපු එක. අම්මට සිරි වෙනවා අම්මට සිරි වෙනවා අම්මට සිරි වෙනවා පොඩි එකක් වුණාට එන ගැම්මක් තියෙන්නේ
තියෙන්නේ ස්ටේජ් එක. නගිමුද මේකගේ පිටේ? මේ සීට් බ්‍රේක් නේද? ඒ තියෙන්නේ. මේකට සල්ලි දාන්න ඕනේ. සල්ලි දාපුවාම මූ යනවා. හයි. සගෝන් ටික් ටික් ටික්. අස්යගෝන් ටික් ටික් ටික්. ඕන්නේ යාළුවේ හවන් අල්ලා. ඉස්සර කාලේ මේ පොලිස් බොක්ස් එකක් කෝබන් කියලා කියන්නේ පොලිස් කෝබන් එක. එහෙනම් ස්ප්‍රයිට් එකකුත් ගහගෙන අද වැඩේ අවසන් කරනවා. කට්ටියම අපිත් එක්ක රැඳී සිටින්න අපිට channel එකට subscribe කරලා අපිට සහයෝගය දෙන්න අමතක කරන්න එපා. එහෙනම් කට්ටියටම ජය වේවා කියලා අද නවතිනවා.